මතේතුමාගේ සුවිශේෂයේ පළමුවන පරිච්ඡේදයේ 16 වන වගන්තිය 18 වන වගන්තිය සිට 21 වන වගන්තිය සහ 24 වන වගන්තිය ජාකොබ්ට දාව මරියතුමියගේ පුරුෂයා වූ ජෝසප්ද උපන්නෝය. මරියතුමියගෙන් ක්‍රිස්තුන් නම් වූ ජේසුස් වහන්සේ උපන්සේක. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදු වූයේ මෙසේය. උන්වහන්සේගේ මෑණියන් වූ මරියතුමි ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටියදී ඔවුන් එක්වන්න පෙර ශුද්ධාත්මයාණන් අනුහසින් ඇය ගැබ්ගෙන සිටින බව දැනගන්නා ලදී. ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසප් සත්පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින් රහසින් ඇය අත්හැර දමන්න සිතාගත්තේය. එහෙත් ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටියේදී සමිදානන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී දාවිද්ගේ පුත් ජෝසප් ඔබේ බිරිඳ වන මරියා පාවා ගන්නට බියරවන්න. මන්ද ඇය ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයණන් අනුහසිනි. ඇය පුතෙකු බිහි කරන්නීය. උන්වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතුය. මන්ද සිය සෙනගොවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමානෝයයි කීය. ජෝසප් නින්දෙන් අවදි වූ විට සමිදානන් වහන්සේගේ දූතයා ඔහුට අනකල ලෙස සිය බිරිඳ කැන්දාගෙන ගියේය. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද ශුදෝ සභා මාතාව ශුදෝ ජුසේ මුනිතුමන්ගේ මංගල්‍ය සමරනවා. එනම් මරියතුමියගේ ස්වාමි පුරුෂයා වීමේ මංගල්‍යයි අද දින අපි හැම කෙනෙක්ම සමරන්නේ. ප්‍රේමවන්තේනි, ස්වාමින් වහන්සේ අද සුප්පුවත තුල අපි හැම කෙනෙකුටම ගෙනහැර දක්වනවා ජුසේතුමා උපන්න ආකාරය. ඒ වගේම තමයි මරියතුමියගෙන් ක්‍රිස්තුන් නම් වූ ජේසුස් වහන්සේ උපන් බව සඳහන් වෙනවා. මේ උපත් දෙකම ඉතිහාසයක් වෙනස් කළ උපත් දෙකක්. විශේෂයෙන්ම අද දවසේදී අපි සමරන මංගල්‍ය ශුදෝ ජුසේ මුනිතුමන්ගේ මංගල්‍යය. උන්වහන්සේ මේ ලෝකයට ඉපදුනේ කන්‍ය මරියෝත්තමාවන්ගේ ස්වාමි පුරුෂයා වන්නට. ඒක තමයි දෙවියන් වහන්සේගේ සැලැස්ම. ඒ සැලැස්ම කිසිම කෙනෙකුට වෙනස් කරන්නට බැරුව ගියා. අද සුවිශේෂයේ සාක්ෂි දරනවා ජුසේතුමා කොච්චර අරගලයක හිටියත් සිදුවෙන සිදුවීම් තේරුම් ගන්නට ප්‍රමාද වුණත් ජුසේතුමා අවසානයේදී ස්වාමින් වහන්සේගේ වචනය විශ්වාස කරනවා. ඒ සිදු වුණේ මොන ආකාරයෙන්ද? ජුසේතුමා නිදාගෙන ඉන්න අවස්ථාවේදී ස්වාමින් වහන්සේගේ දූතයා සිහිනයකින් ඔහුට දර්ශනය වුණා. දර්ශනය වෙලා පැවසුවා, දාවිද්ගේ පුත් ජෝසප් ඔබේ බිරිඳ වන මරියා පාවා ගන්නට බිය නොවන්න. මන්ද ඇය ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසිනි. ඇය පුතෙකු බිහි කරන්නීය. උන්වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතුය. මන්ද සිය සෙනගොවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමානෝය. ප්‍රේමවන්තේනි, ගැලවීමේ ඉතිහාසයේම මේ ගාබ්‍රියෙල් දේවදූතයා ජුසේතුමාට පවසනවා. මේ ගැලවීමේ සැලැස්ම දෙවියන් වහන්සේගේ පණිවිඩය ඊ타ත්ම පැහැදිලි ලෙස මේ දේවදූතයා ජුසේතුමාට පවසනවා. ජුසේතුමා ඒ අදහා ගන්නවා, විශ්වාස කරනවා. මුල් අවස්ථාවේදී ඇයව රහසින් අත්හැර දමන්නට සිතාගෙන හිටියේ. මේ හැම දෙයක්ම වෙනස් වුණා ස්වාමින් වහන්සේගේ ප්‍රබල පණිවිඩය වචනය හමුවේ. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපගේ ජීවිතවල සමහර වෙලාවට අපි ප්‍රශ්න, කරදර, බාධක, කම්කටොළු අරගල මැද්ද හිර වෙනකොට උන්වහන්සේ අපිට විවිධ පණිවිඩ දෙනවා. උන්වහන්සේ අපිට කතා කරනවා. උන්වහන්සේ අපගේ ගැටලු निराකරණය කරනවා. අද ශුදෝ ජුසේතුමා අපි හැම කෙනෙකුටම මහඟු ආදර්ශයක්. කිසිසේත්ම සැලුනේ නැහැ. ඒ උදාර පීතෘත්වය ශුද්ධෝ පවුල තුල විද්‍යාමාන කළේ ශුදෝ ජුසේතුමා. උන්වහන්සේ සැබවින්ම යහපත් ස්වාමි පුරුෂයෙක් වුණා කන්‍ය මරියෝත්තමාවන්ට. එදා ඉඳලා ඇගේ ජීවිතයේ කිසිම අවස්ථාවක ඇයව තනි කළේ නැහැ. අපි හැම කෙනෙක්ම දන්නවා ජුසේතුමාගේ කැපකිරීම, පරිත්‍යාගය. උන්වහන්සේ දේව අම්මත් ජේසුස් වහන්සේත් සමග රැඳෙමින් ඒ පවුල තුල සාමය, සමගිය, ප්‍රීතිය, දියුණුව, අභිවෘද්ධිය තහවුරු කෙරුවා.
එසේනම් ඒ උදාර ආදර්ශය තුළ අපි හැම කෙනෙක්ම අපගේ ජීවිතවල අවදි වෙන්නට ඕන. අද සුදු සභා මාතාව මේ ලස්සන මංගල්‍ය සමරනවත් සමගම අපි හැම කෙනෙකුටම මේ ජුසේ මුනිතුමාගේ ආදර්ශය තුළ ස්වාමින් වහන්සේ තුළ විශ්වාසය ගොඩනගා ගන්නට, ස්වාමින් වහන්සේගේ වචනේ අදහා ගන්නට ආරාධනා කරනවා. අපි හැම කෙනෙක්ම අපේ ජීවිතේ එසේනම් සුදු ජුසේතුමා මෙන් අපි අපේ ජීවිත ගොඩනගා ගනිමු. විශ්වාසය තුළ අපි ශක්තිමත් වෙමු. එම නිසා අද දවසේදී උන්වහන්සේගේ මැදිහත්කම අපගේ ජීවිතයේ අයදිමින් අපි යාචනා කරමු. අපිට අවශ්‍ය දේ, අපට උවමනා දේ සුදු ජුසේ මුනිතුමා මගින් දෙවියන් වහන්සේට යොමු කරමු. උන්වහන්සේ ඒ නාසරතේ පුංචි පවුල තුල නායකයා ලෙස ඒ පෙන්වුවා වූ උදාර නායකත්වය අපගේ ජීවිතවලටත් අපි ආදර්ශයක් කොටගෙන ස්වාමින් වහන්සේ සමග මේ ගමන අපි ගමන් කරමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලද්දී මහෝත්තමයාණන් වන පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා.